හොටෙල් එකේ ප්‍රොජෙක්ට් එකක වැඩකට ඉන්දියා යන සෙක්ඩෝනේ නිමන්තිනෑන්දිගේ අන්තිම සිද්ධියෙන් මාස 2-3කට පස්සේ. එතකන් වේලි හිටිය නිසා ඉන්දියාව ගිහින් මොකක් හරි අඩව්වක් අල්ලන්න අදහසක් තමයි තිබ්බේ. කොහොම හරි කරන්න තිබ්බ ප්‍රොජෙක්ට් එක උනේ ඉන්දියාවේ ටුවරිස්ට්ලා අඩුවෙන් ගැවසෙන ලස්සන තැන්වල ෆොටෝ වීඩියෝ අරන් ප්‍රමෝට් කරන එක. ලංකාවේ ඉන්දියාවේ එකතු වෙලා කරන එකක් නිසා ලංකාවේ වැඩෙත් මටම කරන්න වෙයි ඉතින්. කොහොම හරි වැඩේට ඉන්දියාවට ගියාම මට දීලා තිබ්බේ එහෙන් වාහනෙකුයි ගයිඩ් කෙනෙකුයි. මේ ගයිඩ් අවුරුදු 35ක වගේ ලේඩි කෙනෙක්. ආම් කට් එකක් ගහලා කොට කලිසමක් ඇඳලා නළලට තිලකයක් තියලා හැමයි ඇවිත් තිබ්බේ. හම්බෙලා අදාළ තැනට යන ගමනේදී මෙයා කියපි මේ දවස් ටික නම් මට ඉන්න වෙන්නේ යාත් එක්ක කියලා. මොකද ඉන්දියාවෙන් ප්‍රොජෙක්ට් එකට සෙට් කරලා තිබ්බේ එයාව. මුලින් එයා ඩ්‍රයිව් කළේ. පළවෙනි දවසේ නැවතුන හොටෙල් එකට ගිහින් කාලා වොෂ් එකක් දාගත්තා. අපි දෙන්නට ඒකේ වෙන රූම් දෙකක් බුක් වෙලා තිබ්බා. අවුලක් උනේ නැහැ ඒ නිසා. කොහම හරි පහුවෙනිදට ටිකක් එහා තැනකට යන්න තිබ්බ නිසා උදේම ගමන පටන් ගත්ත දෙන්නත් එක්ක. මාරුවෙන් මාරුවට කාර් එක ඩ්‍රයිව් කළා. ඒ ගර්ල් ගැන කියනවා නම් අවුරුදු 35යි කිව්වා. ඒත් එච්චර පේන්නේ නම් නැහැ. ටිකක් විතර කෙට්ටු කෙල්ලෙක්. හැබැයි ඇඟ නම් නියමට ෂේප් වෙලා තිබ්බා. කොණ්ඩේ ස්ට්‍රේට් කරලා ඉන්නේ ඇඟේ හැටියට මදි වගේ කියලායි හිතුනේ. කදනම් නියමයි. රාවුමට වොලිබෝල් දෙකක් වගේ. ඒ නිසා ගල් දෙක බලා ගන්න පුළුවන් වුණා. සුදුයි ටිකක්. නළලට තිලකයක් තියලා ඉන්නේ. පෞද්ගලික දේවලුත් ඇහුවා ෂේප් එකේ. හස්බන්ඩ් ඉන්නේ රටලු. බබාලා නෑලු තාම. බබාලා නැති කේස් එක නිසා හස්බන්ඩ් එන්නෙත් නෑලු. හැබැයි ඩිවෝර්ස් වලත් නැහැ. ඒ ගැන ලොකුවට කතා කරන්න ගියේ නැහැ.